සුබ දවසක් සියලුම දෙනාට. අදත් සුපුරුදු පරිදි ශුද්ධ වූ දේශයේ ඊශ්‍රායලයේ තවත් විශේෂිත වූ ස්ථානයකට තමයි මම අද ඔබ රැගෙන ආවේ. ඔබට පේනවා මාගේ පිටුපසින් එම පෙනෙන විශාල ඔරලෝසු කුළුණ ජෆාහි පිහිටි ඔරලෝසු කුළුණ. හොඳයි, අපි එනම් මෙහි විශේෂත්වය සහ එහි ඇති වැදගත්කම පිළිබඳ කරුණු රාශියක් දැනගමු. මෙහි වටපිටාව සහ එහි විස්තරයන් බලන ගමන්. ඔබට මේ පෙනෙන්නේ පැරණි ජෆා නගරය. ඊශ්‍රායලයේ අගනුවර වන තෙලවිව්හි ජෆා පැරණි නගරය පිහිටා ඇත. 1900 දී ඉදි කරන ලද මෙම හුණුගල් කුළුණ ආරම්භ කරන ලද්දේ ජෆාහි යුදෙව් ව්‍යාපාරිකයෙකු වන ජෝසප් බේ මෝයල් විසින් වන අතර යුදෙව්වන්, ආමේනියානුවරුන් සහ අරාබිවරුන් යන සියලුම ප්‍රජාවන් එක්ව සමයි මෙම විශාල ඔරලෝසු කුළුණ නිර්මාණය කිරීමට දායකත්වය ලබා දීලා තියෙන්නේ. ඔටෝමාන් සුල්තාන් දෙවන අබ්දුල් හමීද්ගේ පාලන සමයේ තමයි ඔහුගේ රිදී ජුබිලිය සැමරීම සඳහා මෙම කුළුණ ඉදිකොට තිබෙන්නේ. ඔටෝමාන් පලස්තීනයේ ඉදි කරන ලද ඔරලෝසු කණු 7න් එකක් ලෙස මෙම කුළුණ හඳුන්වන්න පුළුවන්. ඔබට පේනවා ජෆා නගරය කෙතරම් කාර්යබහුල නගරයක්ද කියා. ඒ ඓතිහාසික වැදගත්කම තාමත් අපට දැක ගන්න පුළුවන්. ඔටෝමාන් සුල්තාන්වරයා ඉදිකළ ඔරලෝසු කණු 7න් එකක් මේ වන අතර අනිත් ඒවා ඊශ්‍රායලයේ සෆීඩ්, අකාරේ, නසරෙත්, හයිෆා සහ නබ්ලූස්හි පිහිටා තිබෙනවා. 1948 අරාබි ඊශ්‍රායල යුද්ධයේදී එම සටනින් මියගිය ඊශ්‍රායල් යුදෙව්වන් සිහි කිරීමට ඔවුන්ගේ සමරු පළකයක් මෙහි ඇතුළත් කොට තිබෙනවා. ඒ වගේම මෙහෙම ඔරලෝසුවේ විශේෂත්වයක් තියෙනවා. මෙම ඔරලෝසු කණුවේ ඔරලෝසු දෙකකින් සමත් වෙනවා. දෙපැත්තෙම ඔරලෝසු දෙකක් ඉදි කරලා තියෙනවා. ඒ තමයි තවත් විශේෂිත වැදගත් වූ දෙයක් ලෙස තමයි මෙම ප්‍රදේශයේ සිටින ජනයා, අරාබිවරු, යුදෙව්වන්, ආමේනියානුවරු සියලුම දෙනාම සඳහන් කර සිටියි. ජෆා ක්ලොක් ටවර්, ජෆා ඔරලෝසු කුළුණ. හොඳයි. එහෙනම් තවත් සුවිශේෂිත වූ වැදගත් වූ ස්ථානයක සිට හමු වීමේ බලාපොරොත්තුවෙන් ඔබ සියලු දෙනාට සුබ දවසක් වේවා. පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරන්න, බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් එකක් එවන්න. ඔබගේ සියලු අදහස් යෝජනා මා වෙත යොමු කරන්න. ජෆා නගරයේ සමුගන්න. ඔබ සියලු දෙනාට සුබ දවසක්. Cheers, Peter.